එතකොට අපි ඉන්නේ රත්නපුරේ නිවිතිගල ලොකුම පතලකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අයියා තමයි අපි එක් කරගෙන යන්නේ අපේ අයියා. කෝ පතල් කියන්නේ මේකට නේ අයියා. බැකෝ. අර හින්දා විස්තර ටික පෙන්නගෙන එන්නම් එකින් එක. ඔයාලට මේක මුලින්ම මෙහෙම කිව්වට තේරෙන්නේ අපි අතෙන්ට ගිහිල්ලා පෙන්නලාම මුලින් ඉඳලා කියන්න විස්තරේ. හරිද? ඔව් මේ ටික ගරන්ට ගහපුවා. ඔව් මේ ගරන්ට තව ගහලා තියෙන. මේවා මැෂින් එකට දාලා නැහැ නේ අයියා. නෑ මේ ටික දාන්නේ නෑ. හරි. නාඹුද? අවසර බලනට බැලුවේ හැකි. ඒක බලමු ඒක. ඒ කියන්නේ මේ වගේ ඇතුලේ තමයි මැණික් තියෙන්නේ නේ. ඔව් මේ වාසිය තමයි මැණික් තියෙන්නේ. දැන් මේ ඔව්. ඔව් මෙන්න පුළුවන්. මේ වගේ ඇතුලේ මැණික් එන්න පුළුවන්. එන මේ ගල් කැල්ලක් වෙන්න පුළුවන් මේ පැවිලා තියෙන්න පුළුවන් මේ වගේ. මේ වගේ තියෙන්න පුළුවන් නේ. මේ වගේ පැවිලා තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. ලක් බයි chance. එහෙම වෙච්ච සල්ලිකාරයෝ ඉන්න උන්ට. ඒක තමයි කියන්නේ. ඉතින් වාසනාව කියන දේ ඉතින් කවුරු මොනවා වුණා රත්නපුරේ විශ්වාස කරනවා. ඔව්. පෙටරයක් එක්ක ඉන්නේ නේ දැන්. අලුත්ම මැෂින් එකක් කිව්වනේ. අලුත්ම එකක් කිව්වා. ඔව්. හෙදිලා මේ වගේ අට තමයි ගල් ඉතුරු වෙන්නේ. මුරවාඩිය නේ. සාසුත් ගහලා තියෙන්නේ. right guys එතකොට අපි ඉන්නේ රත්නපුරේ නිවිතිගල ලොකුම පතලකට ඇවිල්ලා කරවිට ලොකුම පතලකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අයියා තමයි අපි එක් කරගෙන යන්නේ අපේ අයියා. ඔව් අපේ පවුලේ වැඩිමල්ම අයියා. ඉතින් මේ බැකෝ පතල් කියන්නේ මේකට නේ අයියා. බැකෝ. ඒ කියන්නේ මේ නවීන සාම්ප්‍රදායික මට්ටමින් නෙවෙයි නවීන විදියට මේ කරන එකක් නේ අයියා. ඔව්. සාම්ප්‍රදායික ක්‍රමෙන් එළියට ගිහිල්ලා තමයි මේක කරන්නේ. එළියට ගිහිල්ලා ගන්න. ඒ කියන්නේ මහා පරිමාණ විදියට කරන්නේ. ඔව්. ඉතින් අර හින්දා විස්තර ටික පෙන්නගෙන එන්නම් එකින් එක. මේ ඔයාලත් ඔහොම බලාගෙන එන්න අපිත් එක්ක යන් ඉස්සරහට. මේ අයියා මෙතන මෙහාට මේ තනිය එකම නේ. ඔව්. මෙතන මෙහාට දැන් මේ ටික ගොඩක් ඉවර කරලා තියෙන්නේ පොළොව. මේ ටික කැපිලි ඉවරයි. මේ ටික ඉවරයි. ඒකලා වහලා තියෙන්නේ නේ. ඔය මේ ටික ඔව් දැන් මේව කරලා තියෙන්නේ පස් ගහලා තියෙන්නේ මේ වලේ යන පස් තමයි ගහලා තියෙන්නේ වලින් එනේව. එනේව නේ. දැන්ට කපන්නේ අය අර පැත්තේ නේ. ඔව් දැන්ට මල්ලි කපලා මේක අර ක්‍රමයේදීම නෝ දැන් වල ගහලා අර පැත්තේ ගහන්න තියෙනවා තව ඒක වතුර පාර පොඩ්ඩක් මැෂින් දාලා තියෙනවා. මැෂින් දාලා තියෙනවා නේ. ඔව් වතුර ඉන්නවන පස්ස තමයි බහින්නේ. හරි. යන් අයියා අර පැත්තේ. අයියා මේ ටික මේ ගරලා තියෙනවද? දැන් මේ ටික පස් ගහපුවා. අර මේ ටික ගරන්න ගහපුවා ඉතින්. මේ ටික ගරලා නැහැ නේද? ඔව්. දැන් ඔයාලට මේක මුලින්ම මෙහෙම කිව්වට තේරෙන්නේ අපි අතෙන්ට ගිහිල්ලා පෙන්නලාම මුලින් ඉඳලා කියන්න විස්තරේ. ඔව්. ඒ ලේයර් එකෙන් ලේයර් එකට වෙනස් නේ. ඔව්. අනික ඉදමෙන් පොඩ්ඩක් පස් වෙනස් වෙනවා. වෙනස් වෙනවා නේ. ඔව්. දැන් මෙතන නියම් පොඩ්ඩක්. මෙතන ඉඳලා ලේසි. මෙතන ලේසි අර නැත්තම් පන්නගෙන පෙන්නන්නේ. අතන වලේ ඉඳන් මෙන්නවනේ මල්ලි බලන්න ඕනේ නැහැ. වලේ ඉඳන් එන්න ඕනේ නැහැ. අයියා. වලේ ඉඳන් එන්න ඕනේ නැහැ. මේ කපන මෙතන අයියා ගරන තැන තියෙන්නේ. ඔව් ගරන තැන. එහෙනම් අර අතනට යක් වලට ගිහිල්ලෙමු. ඔව් වාඩි ටිකේම ගන්න මල්ලි ලස්සනයි මේ වාඩි. මේ වාඩි එහෙම ලස්සනයි නේ. ඔව් මේක මං කිව්වේ මේවට ගන්න. පටල වල වාඩිනේ. මේ ඔව් නේ. මේ ලයිනට යන්න බෑ මේ. පුපුරලා තියෙන යනවා. මේ guys යහ පැත්තේ තියෙන වෙනම වැඩපළක්. මේකෙන් මෝටර් දාලා වතුර ගන්න අයින් කරන එක. මේ වල ඉඳන් තමයි ගහලා තියෙන්නේ. මේ ටික නේ. ඔව්. ඒ වල තමයි ගහලා තියෙන්නේ. මේ ටික ඉවරද අයියා එතකොට? ඔව් මේ ටික තරම් තියෙන්නේ මේ ටික තරම් තියෙන්නේ. දැන් මේ වටේම කල් කරලා මෙන්න මේ ටික විතරයි ගන්න තියෙන්නේ. මේ ටික අරගෙන ඉවරයි. ඔව්. මෙතනත් අරගෙන ඉවරයි. තව මේ ටික එහෙම නම් මේ ගන්න තියෙනවා තව. ඔව් තව යටත් මේ ටික හරලත් නේ. ඔව් මේ ටික ගරන්න ගහපුවා මේ. ඔව් මේ ගරන්න තව ගහලා තියෙනවා. මේවා මැෂින් එකට දාලා නැහැ නේ අයියා. නෑ මේ ටික දාලා නෑ. right guys මේ ටික තාම දාලා නැහැ අයියා. අතෙන්ට ගිහිල්ලාම කියන්න. නැත්තම් ඔක මෙයාලට තේරෙන්නේ නැහැ නේ අයියා. මගින්නේ. ඒක තිබ්බ දාලා මේක කරලා තියෙනවා. තිබ්බ දාලා ඒවක් මේ දාලා තියෙන්නේ. අවශ්‍ය හැවිලා අපි තමයි අරින්නේ. එන්නේ. ඔව්. නාඹුද? අවශ්‍ය බලනට බැලුවේ හැකි. ඒක බලමු ඒක. නෑ ලොකු ඉබ්බ දාලා. ඔව් නෑ මැෂින් මොකක් කරේ නේ. ඔව්.
අයියා එතකොට මේ අතනින් අර අතනින් බැකෝ එකෙන් තමයි පස් කපලා ඔව් දැන් මේ ඊළඟ ගහපු ටික තමයි මේ තියෙන්නේ. මේ ඊළඟ ගහලා මේ තියෙන වලේ ටික. මේ ගත්තා ඊළඟ ටික. ඔව්. දැන් මේ වල පිටලා තියෙන දැන් මේක අරගෙන ඉවරයි. මේ ගහපු ඊළඟ ටික තමයි මෙතන තියෙන්නේ. අර ඒකේ මේ වගේ ඇතුලේ තමයි මැණික් තියෙන්නේ නේ. ඔව් මේ වාසිය තමයි මැනික් තියෙන්නේ. දැන් මේ ඊළඟ වලට මේ ගරන්න තමයි ගහලා තියෙන්නේ. ගහලා තියෙන්නේ. ඔව්. ඒකට ගයිස් මේ මෙතෙන්ට මේ බැකෝ එකකින් මේවා ඔක්කොම හාරලා ඒ කොටස අරගෙන මෙතන මෙහෙම එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඊට පස්සේ ආයෙ බැකෝ එකෙන් අර මේ මැෂින් එකට දාන්නේ නේ. ඔය මැෂින් එකට දාන්න. ඔව්. අර මැෂින් අර ඉතින් මේක මැෂින් දෙකක් තියෙනවා. මේ මැෂින් එක තව නවීන ක්‍රමයට ආපු එකක්. ඔව්. මේ මැෂින් එකට ගන්න ප්‍රමාණය වැඩි මේකේ. මේකේ වැඩි. ඔව් ඔව්. ආ මැෂින් තියෙනවා ඒව පොඩ්ඩක් ගන්න ප්‍රමාණය අඩුයි. මේ යන් අයියා මේක. guys මේ එහෙම ගන්නකොට මැණික් ගලක් ඔව් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මෙහෙම හිටියා කියන්නකෝ. තියෙන්න පුළුවන්. මෙහෙම ගත්තොත් ඔහම එන්න පුළුවන්. මේ වගේ ඇතුලේ මැණික් එන්න පුළුවන්. මේක ඇතුලේ කොන්තර අවුල තියෙනවා. ඔව් අවුල තියෙනවා. මේක අවුල තියෙනවා. ඒ කියන්නේ ඕන් අයියා කියන්නේ ඉතින් මෙහෙම තියෙන කඳවල තව සුද්ධ කරන්න කලින් ඒ වගේ මිනිසුන්ට එහෙම හම්බෙලා තියෙනවා. හම්බෙලා තියෙනවා. වහිනකොට අනිවාර්යයෙන් මේ වගේ පෑවෙනවා. මේ තියෙන වහිනකොට හේතු. මේ හේදිලා බෑ වෙනවා නේ. ඒතකොට මේ වගේ පෑවෙනවා. මේ ගල් කැල්ලක් වෙන්න පුළුවන්. පෑවිලා තියෙන්න පුළුවන් මේ වගේ. මේ ඔය වගේ තියෙන්න පුළුවන් මේ නේ. වගේ පෑවිලා තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. ලක් බයි chance. එහෙම වෙච්ච සල්ලිකාරයෝ ඉන්න උන්ට. ඒක තමයි කියන්නේ. ඉතින් වාසනාව කියන දේ ඉතින් කවුරු මොනවා වුණා රත්නපුරේ විශ්වාස කරනවා. ඔව්. ඒක ඉතින් අපිටත් හිතෙනවා ඉතින්. නේ? ඔව්. මෙහෙම දැන් මෙහෙම මේ අපි තිබ්බට මෙහෙම තිබ්බට මේ මැණික් ගලක් උඩ කකුල දිදී. ඔව්. මේකයි වැඩේ ඉතින්. ඔව්. දැන් මේ ටික නම් කපලා තියෙන කපන එකක් නම් වීඩියෝ එකක් පෙන්වන්න බෑ. ඒක ඊළඟ පදලෙන් පෙන්වන්න පුළුවන්. මේ අයියා වතුර ගහන්නේ මොකටද යන්නේ? මේක තමයි වතුර ප්‍රෙෂර් ගන්න. මේ වතුර ප්‍රෙෂර් කරන එක නේ. මේක ප්‍රෙෂර් කරනවා මැෂින් එක. උඩ මැෂින් එකට නේ. උඩ මැෂින් එකට ගායිස් මේකෙන් තමයි ගෙනියන්නේ. හරිද? යන් අයියා මේ ලොරි එන්ජින්ද? ඔව් මේක ලොරි. ඉසුසු එන්ජින් එකක් ඔව්. ඔව් මේ ඉසුසු ලොරි එන්ජින් එකක් තියෙන්නේ. ඔන්න දැන් අර මේ ගයිස් මේ අර කපලා තියෙන මේ කපපු උපස් මේ බකට් එකට තමයි දාන්නේ. මේක දැන් කලින් කපලා තිබ්බේ ඉන්න කපපු වෙන වීඩියෝ එකක් පෙන්වන්න බැරි වෙනවා. කපලා දාන එක පෙන්වන්න. වාර මේකට ගියර කමන්න නේද? ඔතන උඩට මම පොඩ්ඩක් නැගලා පෙන්නන්න. මෙතන තමයි දෝසරෙන් කපලා මේ දාන්නේ ගායිස්. නේ? ලොකු වතුර ප්‍රෙෂර් එකක් එක්ක ඉන්නේ මෙතෙන්ද. දැන් මෙතන මෙහෙම එකතු වෙලා ඒවා හේදිලා ලොකු ගල් කැට ප්‍රමාණය ඉතුරු වෙනවා. දැන් මේ අර කියනවා ටික දැන් සුද්ධ කරන ගමන් තියෙන්නේ. ඊට පස්සේ තමයි මේක දිගට ඔහොම ගිහිල්ලා මෙතනින් යන්නේ ඔහොම. මෙතන රතු පාට පෙට්ටියක් තියෙන්නේ. එතන ළඟට යන්න. එතන තමයි ඔය ගල් ටික රැඳෙන්නේ. ඒ ටික අතන කියලා පෙන්නන්නේ. ඒ කියන්නේ අර ඉවත් කරන මඩ අයින් කරන්නේ ඔය ජේසීබී මේකෙන් දාලා අයින් කරන්නේ ඔය අර ඒ හේදුල යන මඩ ඒ දින අයින් කරපු වැලි උද්දක මගේ ලේසි වැඩක් නෙවෙයි ඒක. ලොකු ප්‍රෙෂර් තියෙනවනේ. මේක මේ අලුත්ම මැෂින් එකක් කිව්වනේ. අලුත්ම එකක් කිව්වා. ඔව්. මේක ටෙක්නොලොජි එක අරකට වැඩි ටිකක් වෙනස් කියලා. ඔව්. නෑ පුළුවන් නේ. පුළුවන්. යන්න කරකව මේකෙන්ම දෙන්නේ කියලා. ඔව් කිව්වා. ඔව්. අයියා මේක අලුත්ම මැෂින් එකක් නේද? අලුත් මැෂින් එක. අලුත්.
අලුත්. ඔව්. අතනින් හේදිලා මෙතන ඇවිල්ලා ඔව්. මේකේ අර කැරලට වැඩි වෙන්නේ අර කොච්චර මේක නවීනක මෙතන අපේ තමයි සයිස් වෙන්නේ. ඔව් ලොකු වලට එතනින් අයින් වෙනවා. ඒනක ඔක්කොම ටික මෙතනට මේ මැෂින් එකට සෙට් වෙනවා. අර ලොකු ඕන දේව අතනින්ම අයින් වෙනවා නේ. දැන් මෙතන අතෙන් මැෂින් එක ලොකු දුරක් තියෙනවා. මේක ලොකු ප්‍රමාණයක් ගන්න ලොකු කැපැසිටි එකක් පුළුවන්. ඔව් ඔව්. මේකේ ඇතුලේ ගයිස් මේවා ඔක්කොම ලොක් කරලා තියෙන්නේ. මේ ඉතින් හේදිලා මේ වගේ අට තමයි ගල් ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ දැනටත් මේ ප්‍රොසෙස් එක වෙනකොට මේක ඇතුලේ කෝටි කීයක මැනික් ගල් තියෙනවද කියන එක ඒක බලන්න බෑ. ඉතින් බලන්නේ හවස එක. එතකොට ඒ ඔක්කොම ටික එන්න ඕනේ. මේ කියන්නේ මේක ළඟට හොඳට බලන්න පුළුවන්. ඔය වැලියේ නෙවෙයි මෙතනින් මේකලත් එක පෙන්නන්නම්. ඒ තියෙන්නේ මේ තමයි අවසානයේට අයින් වෙලා යන්නේ. නෑ මේකේ මෙන්න ළඟට ඉස්සලවල දුරෙන් මේක වෙන්නේ අර බර ගන්න මේ පාසානේ තදයි බරයි. තදයි බරයි දෙකම. ඔව්. ඒක මේ හරිය නවතිනවා. මේකෙන් අදිනවා. ඔව්. ඔව්. ඊට පස්සේ මේකෙන් වලවල් හතක් තියෙනවා. අතෙන් පෙරි ගිහිල්ලා ආය අර වලට වැටෙනවා. ආය වලින් මේ අදිනවා. මෙතන වැටෙන ටික අර වලවල් හතක් තියෙනවා නේ. වැඩි ටික අතනින් ගන්න. අර දෙන අර මේක යටින් එන වැඩි ටික. අර ගොඩ ගාලා තියෙන කන්ද. ඔව්. හැමදාම ඊටපස්ස මේ ඉස්සරහට වැටෙනවා තමයි අර බොර ඇල්ල. දිනපට අයින් කරනවා නේ. ඒක අර පැත්තට ගන්න. තමයි ආය යනවා යන්නේ ආපහු මෙහෙන් අදිනවා. ආය අදිනවා නේ. හා රයිට්. ඔන්න එහෙමයි යන්නේ ප්‍රොසෙස් එක. එතකොට මේ දැන් මේ අයියා කිව්ව විදිහට මෙතනින් මේක ඇවිල්ලා කොහොම ගිහින් වලවල් හතකට යනවා. එහෙම යනවා. මොකද මේක මඩනේ තියෙන්නේ. ඔහොම පෙරිලා ගිහිල්ලා ඇවිල්ලා එතනින් මොකද කරන්නේ? ආයේ මේ අරගෙන මැෂින් එකට ගන්නේ මෙතන. මෙතන තමයි ෆුඩ් ට්‍රයල් එක තියෙන්නේ. දැන් පාන්නේ මම දැන්ට පිට කරන්නේ. ඒ කියන්නේ මේක කිසිම දෙයක් අපතට නෑ. කියන එක උපරිම ප්‍රයෝජන ගන්නවා කියන එක වගේ තමයි තියෙන්නේ. ඊපස්සේ වල ඉවරලා පස්සේ වල වහන්නේ. ඔව්. පේනවනේ ගයිස් රත්නපුරේ මැනික් කිව්වට මේ ලේසි නෑ. එහෙම මේ අපි හිතන විදියට වලවල් කපලා මේ එහෙම එකේ වගේ තනි කළු ගන්න බෑ. ඉතින් ලොකු මාන්තියක් එන්න ඕනේ. ඒවත් එක්ක. වාසනාවක් පාද ගන්න ඉතින් ලොක් කට්ටක් කන්න ඕනේ නේ. ඒකයි තත්ත්වේ ඉතින්. කරන්නේ නෑ. අර තාන්නේ නෑ කොහොම වතුරා. ඒකයි තත්ත්වේ ඉතින්. මේක තමයි ඉතින් ඔය පතලේ ප්‍රොසෙස් එක. ඉතින් මේක බලන්න ඉතින් ඔයාලත් එන්න ඕන මැසේජ් එකක් හරි දාන්න. පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න නේ. යක්ස්. යන් අයියේ. කොටි 7ක ගල් හොයලා තියෙනවලු මැෂින් එකේ. කොටි 7ක් දැනට. අර පැත්තේ තව පෙන්වන්න දේවල් තියෙනවා ඒවත් පෙන්වන්න. ඉතින් මේ එන්ජින් එකක් ගුණත් අය ගානක් වැඩ කරන ලොකු වියදමක් යනවා. ඉතින් මේ පතලක් මේවා කරන්න වැඩේ තියෙන ඉතින් මේ සමහර ඉතින් මේ මෙච්චර වේදම් කරත් හම්බෙච්ච නැති ඒවා තියෙනවලුනේ. තියෙනවා. අපිට කලින් හම්බුනේ මේ තමයි අදින්න. එයා කිව්වා ඉතින් මෙහෙමයි කියලා. ඒක ජමුර ඇති ගන්න. මේක මේ ෆුඩ් ට්‍රයල් එක. මේ තියෙනවනේ. අප මාර විතරයක් තියෙනවා. වටේම දිනවා. ඔක්කොම දිනවා. ඔව් අරකට ලොකු ප්‍රෙෂර් එකකින් යනවා. මෙතනින් තමයි ගයිස් අර මැෂින් එකට අර ප්‍රෙෂර් එකට වතුර ගන්න. ෆුඩ් ට්‍රයල් එක දාලා තියෙනවා. එතන අරින් බලව හතක් තියෙනවා. පෙරිපෙරි ගිහින් ආයි වලට වෙනවා. ආවම වලෙන්ම අදිනවා. ඔව්. අර යන වතුර ටික අවබෝධ වෙනවා. ඔව් පිට ගන්න. පිට කරන්නේ. පිට ගන්න දෙන්නේ නැහැ. මේ හත්ත බෑ දෙන්නේ. දෙන්නේ. ඔව්. ඔව්. බෑනේ. දඩ ගහන ලස්ස 10 15 ගහන්න දඩ. ගහනවා. ඔව්. අයියා කියන්නේ ඒකයි ඒ රජයේ නීතියට යටත් නැතුව ඒක හරියට කරේ නැත්නම් ලක්ෂ 10 15 ඒ වගේ ලොකු දඩලු ගහන්නේ. එයාලා නිතරම බලන්න එනවලු ඉතින්. එනවා නිතරම එන ඉංජිනේර එනවා. ඔව් ඉංජිනේර්ස්ලා එහෙම එනවා. ඉතින් ලොකු නියාමනයක් යටතේ තමයි මේක වෙන්නේ. ඔව් දෙන්න පොඩක් සද්ද අඩු වුණා. මේ ටික අයියා මේ සුද්ධ කරන්න තියෙන වලින් ඔව්. දැන් දිනමල්ලි ඔක
මාස එකමාරක දෙකට ගහලා තියෙන්නේ. තියෙන ඔන්න බලන්න සයිස් එක මෙන්න මාස එකමාරක් දෙකක් මැෂින් එකට දාලා වැඩ කරන්න එකතු කරලා තියෙනවා. ඔයාලට මේ අපි වාඩියත් පෙන්වන්න. ඒ වගේ වැඩ වෙන්නේ කොහොමද කියලා බලන්න ඉතින්. අයියා මේ මෙතන තියෙන වාඩිය මොකද්ද මේ? ඔකට නිකන් රෙස්ට් රූම් එක මුග වාඩියක් වගේ නිකන්. නිකන් මේ අර මෙතන මැෂින් වල වැඩ කරන කට්ටියට රෙස්ට් ගන්නනේ. ඔව්. අවුවට පොඩ්ඩක් අයින් වෙන්න වතුර ටිකක් බොන්න. ඒ ටිකට අවුව සැරින්ද ඉතින් එහෙමත් තියෙන එකත් උඩට ගිහිල්ලා පොඩ්ඩක් පෙන්වන්න. මේක මේ ලොකු වාඩියක් නෙවෙයි. මේ වැඩ කරන කට්ටියට මේ මෙතන මැෂින් වල ඉන්නේ කට්ටියට පොඩ්ඩක් රෙස්ට් කරන්න මේ මෙතන තියෙන්නේ. එතන වල ලස්සන අයියම් බලන්න. ආවට කමක් නැහැ නේ. මේ අයියලා මෙතන මේ පොඩි වාඩියක් හදලා තියෙන්නේ. මේක තියෙන්නේ මේ මෙයාලා ප්‍රධාන වාඩිය අරේ. මේක මෙතන මේ මැෂින් එකේම වැඩ කරනකොට තියෙන එකනේ. මුර වාඩියනේ. මේකට කියන්නේ මුර වාඩිය කියලා. ඒ කියන්නේ රැට පැය 24ම මෙතන කට්ටිය මුර කරනවා. ඒක තමයි මෙතන මේ උස තැනක නියමට හදලා තියෙන්නේ. මේකට කරන්ට් එක ඒ හැමදේම තියෙනවා මේ නිදා ගන්න පැදුරු. මේ සෙටප් එකක් සෙටප් තියෙන සින්දුවක් වීඩියෝ එකක් ගහගා එතකොට. ඔක තුනද? ඕල් කරු නෑ. කරන්ට් එකේම මේවා කර දාගෙන තමයි ජීවත් එක්ක කරගෙන යන්නේ මේ. තේ හදාගන්න මෙතනම. එතන නියමට දෙනවා. ඕම් වට. එතන බලා ඒරියා එක හොඳටම පේනවා. කැමරාසුත් ගහලා තියෙන්නේ. සෝලර් සිස්ටම් ගහලා කැමරාසුත් ගහලා තියෙන්නේ. මේ වතුර වල ප්‍රෙෂර් එක බලන්න. දැක්කනේ? අරක හොදන්නේ ඉන්නේ. නම බලලා ඔකෙන් ආයෙ ගන්නවා. ගන්න ඒ දින guys මැනික් ගන්න. මේකට මොකක්ද ඔය කියන්නේ? ගැරුම් වට්ටිය. ගැරුම් වට්ටිය. ඔව්. ගැරුම් වට්ටිය. ඔක වට්ටිය අල්ලන ක්‍රමයක් එහෙම තියෙනවා ඔක. ඔව් නේ ඔක වෙනස්. ඔක අල්ලලා ගියා දෙන්න කරකොන්න හැටි පොඩ්ඩක් පෙන්නන්න. ඔව් බලන්න මේ කරගෙන හැටි අපිට පොඩ්ඩක් කියලා දෙන්න. අල්ලන වට්ටිය අල්ලන. ඔව්. වතුරේ පා කරකට කරන්න ඕනේ. ඔව්. බලන්න මට පුළුවන්ද බං? පොඩ්ඩක් මෙයා ඕන කරකොල දාලා පෙන්නන්න ඕනේ. අපි වාහන කරකනවා. එම වැයිදින් සිස්ටම් එකක් තියෙනවා. ඔක මල්ලි වැලි කපලා යවන අරවමයක් ක්‍රමයක් තියෙනවා. තියෙනවානේ. ඕකේ ගන්නකොට. ඔව්. මතු කරලා යවන්න ක්‍රමයක් තියෙනවා. ඒක එළියට යන්නත් දෙපෑ නේ. ඔව් නැත්තම් දාන්න ටික ඉතුරු වෙනවනේ. ඉතුරු වෙනවනේ. ඒක අනවශ්‍ය ටික පරණ නැතික උළුප්පල යවනවා. අර මැෂින් එකෙන් තල්ලු කරලා යවන්නේ. ඔව්. ඒ වගේ ක්‍රමයක් ඕකේ තියෙනවා. මට්ටි අල්ලගත්තාම මෙහෙම අල්ල ගන්නවා. ඔහොම කරන්න. මේ කකුලට පොඩි බරක් ගන්නවා පෙලක් ගොඩක් කට්ටිය. ඔහොම කරලා ගානට වැලි ටික ඔන්නදී මතු කරන මෙතනින් මතු කරනවා. මෙතනින් යනවා. මේ අත ගාලින් යවන්නේ. ඕන්න. ඔන්න. පොතේ පා කරලා කරන්න ඕනේ. පා කරලා යවනවානේ. මෙතනින් තමයි වැලි ටික මතු කරන්නේ. ඔව්. ඔව්. තියනවා. එම කකුලට තමයි යන්නේ. මේ හිතන තරම් ලේසි නෑ. කකුලට ඔහොම බර ගත්තාම කකුලෙන් තමයි ඕන්න කකුල යන්නේ. යන්නේ නේ. මේම කරලා යවන්නේ. කකුලෙත් යන්නේ. අපි මේ බස් කරගෙන ඔව් ඔව්. මේ එමෙන්නේ. පොඩි කකුලට ගායක් ගන්න ඕනේ. ඔන්න කරකොල ඔන්න ෂොට් එකක් දාගන්න නම් මේක බලමු අපි පස්සේ ආවසෝනේ. දැන් අවුවනේ. ඔව් ඔව්. පය යාට වීඩියෝ දාගන්න ගරන්න. අන්න අවසානයේ එහෙමයි යන්නේ. ඔන්න තමයි guys කරලා වල අවසානයේ
ඒ ගරපු කොටස් වල මැනික් ගල් තියනවාද කියලා බලන්න. ඉතින් ඔහම එකින් එක බලලා තමයි ඒක දිගටම ඉවර කරන්නේ. ඒ සාම්ප්‍රදායික විදිහට මැනික් ගලක් බේරගන්න විදිහ තමයි ඔය අපි කිව්වේ තෝරා බේරගන්න. දැන් ඉතින් නවීන තාක්ෂණයෙන් ඉතින් අර මැෂින් එකෙන් ඒ කටයුතු ඔක්කොම කරනවා අක්කර ගානක එක මොහොතක. අයියා එතකොට මෙතන දැන් මැෂින් සාමාන්‍යයෙන් මේ එකවර දෙක තුනක්ම දානවද? පුළුවන්. ඔව්. අපි සංස්ථාවේ තුනකට සල්ලි ගෙවලා තියෙනවා. රයිට්. එතනින්ම දාන්න ඕනේ. ඕකේ ගන්න ඕනේ. ඒක අරගෙන තමයි Deposit ගන්න ඕනේ. මැෂින් මේ සෙට් එක දාලා මේක ගොඩ ගන්න නේ. ඔව්. මේ තියෙන වාඩියේ මගේ ඒ කියන්නේ මෙතන හදලා මේකට මේවට අවශ්‍ය ඩීසල් ඒ වගේ දේවල් ඔක්කොම වෙනම ගබඩා කරලා තියෙනවා. මේ පොම්ප මෝටර් එන්ජින් ග්‍රීස් යන් වාඩිය පැත්තට ගිහලා පෙන්නන්න ඔයාලා. ලොකු වාඩිය. JCB එහෙමත් තියෙනවා. මේ මැෂින් තියෙනවා. මේ තියෙන ගෑරේජ් වගේ හැමදේම තියෙනවා. ඩීසල් ගේනවා. රිපෙයාර් සෙන්ටර් එක. රිපෙයාර් සෙන්ටර් එක නේ. ඔව්. මෙතන තියෙන්නේ මේ රිපෙයාර් සෙන්ටර් එක. ඒ කියන්නේ මැෂින් ඒවා ඒ වගේ දේවල් මේ වුණාම ඔක්කොම කරගන්න මෙතන. අලුත් මැෂින් එකක් නේ. ඔව් අලුත් එකක් ඕක. එකයි 25ද කොහෙද මැෂින් එක. ඒක තමයි ප්‍රධාන වාඩිය. එන්න එකේ ටීවී තියෙනවා. කරන්ට් එක කුස්සියක්. ඒ හැමදේම තියෙනවා. ඔෆිස් එකක් තියෙනවා. මෙහෙත් එහෙමත් තියෙනවානේ. මේගොල්ලන්ට අපි කූල් එකක් මේගොල්ලෝ කැමතිනේ අපි කූල් එකක් දෙමු මේගොල්ලන් මහත් හොඳයි. ඔව් අපි නම් ඕනි දැන් අපි ටිකක් වෙලා කාලා. එහෙමත් තියෙනවා. මේක ඔෆිස් එක වගේ තියෙන හදාගෙන. ඔව්. මේ බඩු එහෙම දාගන්න පෙට්ටි එහෙම තියෙනවා. ඔව් නේද? කරන්ට් එහෙම ඔක්කොම අරගෙන තියෙන ගෑස් මේ යුද්ධේ පාන්දර මම. ගෙදරක කුස්සියක් වගේ සාමාන්‍ය කොට. ඔක්කොම හදලා තියෙනවා. මේගොල්ලෝ වහින්නට බලවල් දෙනවා තමයි යනවා උඩහ පතල් 10ට යනවා හැබැයි. බොණ්ඩ වතුර. ඔව්. එහෙම දේම තියෙනවා. ඉතින් මේක තියෙන්නේ මේ මෙතන. ඔව්. ඔව් ඔව්. ඔව්. පුළුවන්. අපිට දුන්නා දීම. ඔව් නේ. දැන් අපි ඉස්සල්ලා පතලේ වැඩ වෙන්නේ කොහොමද කියලානේ බැලුවේ. දැන් අද දවසේ එතකොට අපි දැන් හදන්නේ මැනික් ගල්. ඒ කියන්නේ ගරලා ඉවර වෙලා මැෂින් එකෙන් ගැරිලා ඉවර වෙලා ඊට පස්සේ දැන් ගල් ඉතුරු වෙලා කොහොමද තියෙන්නේ කියලා බලන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒකට කියන්නේ නාඹු බලනවා කියලා කියන්නේ. මොකද මේක මේ දැන් උදේවරුේ ඉඳලා මැෂින් එක මේක අපි අර කලින් පෙන්නේ ලොක් හොදනවනේ. හොදලා ඉබ්බෝ විවෘත කරන්නේ හැන්දෑවටනේ. ටයිම් තියෙනවා. දැන් ඉතින් ඒකත් එතකොට ඉතින් තමයි මේ වීඩියෝ එක කම්ප්ලීට්. ඔව්. අපි ඒකත් බලමු. මේ කෑලි හතර විතර තියෙනවා. ගයිස් මේකේ මේ කෝලින්
එන්නේ මුලින් තියෙන ට්‍රේලින් මෙතන තියෙන හයක් විතර මෙන්න මේ ඇතුළත තමයිලු මේ ගයිඩ් එතන එහාට නෝමල් මෙතන එහාට තමයි ඉන්නේ මොකක්ද අයියේ අන්න हमारा बाल्टी गना अයින් කරන්න තාතරද Ban kita dalam ban bang කොහොමද තත්ත්වය? ඔව්. ගමනක? එහෙනම් එච්චර. ජීවිතය අලුත්ම දෙයක් නේ? ඔව්. මම පළවෙනි වතාව. ඔව්. මේ ඉන්නේ අපේ අයියා. එතකොට මම ආයෙත් පෙන්නන්නේ. අයියා thank you අපි එක්කන ආවට thank you. ඔයාලත් එනවා නම් කෝල් එකක් දෙන්න කවුරු හරි බලමු ඉතින් ඈ. පුළුවන් ඒ අපිට සපෝට් එකක් දෙන්න පුළුවන් වුණොත් දෙන්න. බලන්න ඉතින් අපිට 100% කියන්න බෑ.
right එහෙනම් guys අපි මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා තවත් පතලකින් හරි යම්බෙමු ආයේ පොල් ටික කඩන් තියෙනවා මේ ඔව් right අඩුයි නෑ එහෙනම් මේ see you. ඩාටුවක් කැඩෙන්නේ ගෙදර සිටියෝ ගත්තා ඔව්